ආණ්ඩුව කියන ආකාරයට කියන වෙලාවට කියන තැන්වල විශ්වාස භංග යෝජනාවලිය ක්‍රියාත්මක කරන්නට අපි සූදානම්. අපි ලෑස්ති බිස්නස් කමිටු එකක් කරන්න. අද බිස්නස් කමිටු එකක් කැඳවලා අපි ඒක සාකච්ඡා කරලා අතිරලත් ගේන්න පුළුවන්. අධ්‍යාපනයේ පිළිබඳ විවාදය හෙට ඉඳලම ක්‍රියාත්මක කරන්න. ඒකට සූදානම්ද? ආණ්ඩු පක්ෂ ප්‍රධාන ආණ්ඩුවක් හැටියට අපි ලෑස්ති එළඹෙන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඒ විශ්වාස භංග විවාදයට අරගෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ආණ්ඩුවේ පැහැදිලි පිටුර ලබා දෙන්න. යම් හේකින් විපක්ෂය ඒ විශ්වාස භංගය සඳහා ඒ දින දෙකේ විවාදයේ භාවිතා කරන්නේ නැත්නම් අපි ආණ්ඩු පක්ෂය හැටියට බ්‍රහස්පතින්දා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදයක් ඉල්ලා හිටනවා. එදා දවස පුරාම අපි විවාදය කරන්න ලෑස්ති. එපමණක් නෙවෙයි සිකුරාදා තිබෙන්නේ අපිට විශ්වවිද්‍යාල පනත සංශෝධන සම්බන්ධ විවාදයක්. එතකොට බ්‍රහස්පතින්දා සිකුරාදා දෙකම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ පැත්තෙන් විවාද කරන්න සූදානම්. විශ්වාස භංගයක් ඉදිරිපත් කිරීමේ ඒ අයිතිය අපිට තිබෙනවා. කාලය, වේලාව, ස්ථානය මේ සියල්ලක්ම තීන්දුව කරන්න. ඒක තීන්දුව කරන්නේ ආණ්ඩුව නෙවෙයි. ආණ්ඩුව කියන ආකාරයට කියන වෙලාවට කියන තැන්වල විශ්වාස භංග යෝජනාවලිය ක්‍රියාත්මක කරන්නට අපි සූදානම් නැහැ. අපි විශ්වාස භංග යෝජනාව නිසි ලෙසට, නිසි කලට, නිසි ආකාරයට මොකද තවත් විපක්ෂයේ මන්ත්‍රීවරු ගණනාවක් ඉන්නවා මේකට අත්සන් නොකරපු. ඒ සියලු දෙනාගේම අත්සන් ටිකක් ලබාගෙන අපි මේක නිසි ආකාරයට නිසි වෙලාවට ඉදිරිපත් කරන්න. අපි ලෑස්ති බිස්නස් කමිටු එකක් කරන්න. අද බිස්නස් කමිටු එකක් කැඳවලා අපි ඒක සාකච්ඡා කරලා අතිරලත් ගේන්න පුළුවන්. මම එතුමාගේ යෝජනාවට යහපත් ප්‍රතිචාරයක්, ප්‍රගතිශීලී ප්‍රතිචාරයක් දැක්වුවා. විශ්වාස භංග යෝජනාව අපි තීන්දුව කරන ආකාරයට නිසි ලෙසට ලබා දෙන්නම්. අපි සූදානම් අධ්‍යාපනයේ පිළිබඳ විවාදය හෙට ඉඳලම ක්‍රියාත්මක කරන්න. ඒකට සූදානම්ද? ආණ්ඩු පක්ෂ ප්‍රධාන ඔයගොල්ලෝ තීන්දුව කරන්න දිට්ඨ ගැන කතා කරනවද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරනවද කියලා. හරි විපක්ෂ නායකතුමා. ගරු කතානායකතුමනි, දිත්වා සුලිකුණාටුව පිළිබඳව රජයේ අකාර්යක්ෂම වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡාවටත් විවාදයටත් අපි සූදානම්. අධ්‍යාපනය පිළිබඳ විවාදයට සූදානම්. ඒ සඳහා මේ සතියේ සැසිවාරය ඊළඟ සතියේ සැසිවාරය ලෑස්ති කරගන්න අපි සූදානම්. අපි දෙකටම සූදානම්.